ඔය මෙඩල්ස් වලට වඩා ක්‍රීඩාවේ ජීව ගුණය තමයි වැදගත් වෙන්නේ. මගේ ඇඟ ඇතුළේ ඉතින් ඔය ජීව ගුණේ තියෙනවා. චෑන් තමයි මට ඒක කිව්වේ. ඒකට අර මෝඩ අවන්තයා හැමදේම කරන්නේ වටේ ඉන්න අනිත් මිනිස්සුන්ට පේන්න. හැමදාම ඉස්කෝලේට මොකක් හරි අරන් ඇවිල්ලා පෙන්න ඉන්නවා. මේ පාර ගෙනල්ලා තිබ්බ රිබන් කෑල්ල. ඒ මොකද? යවුලුද්ද තිබ්බ විකට ඇඳුම් තරගෙන් දිනලා තමයි මට මේක හම්බුනේ. ෂායක ලස්සනයි. ඒකටත් ඔය ඇඳුම දැන්නේ. දැන් එකපාරක් කිව්වනේ මම ඒකේ ගෝලිල්ලෙකුට ඇඳේ. මේක නිකන් හරියට අර මොන්ටිසෝරි යන පොඩි උන්ගේ මොන්ටිසෝරි බැජ් එක වගේනේ. මොකද ඒ? ඔව් අපේ මම ගාවත් ඔය වගේම එකක් තිබුණා. මම කිව්වනේ මේක මොන්ටිසෝරි බැජ් එකක් නෙමෙයි පදක්කමක් කියලා. මට නම් ඉතින් ඕක පේන්නේ මොන්ටිසෝරි බැජ් එකක් වගේ තමයි. තරග වලින් දින්නම දෙන්නේ ලස්සන පදක්කම්නේ. ඔයාට ඉලිතියයි නේද? ඔය මොන්ටිසෝරි බැජ් එකට ඊරිසියා කරන්න මම ඊකාර කියනවාද? මම යන්නේ ඉන්නේ මේ පාර ගම හරහා දුවන්න. ඒකේ නම් ඉතින් ඔය වැඩකට නැති රිබන් කෑලි නෙමෙයි දෙන්නේ. ඉතින් මමත් මේ පාර ගමලා දුවන්නේ නෙවා. ඒකෙන් මම තමයි දිනන්නේ. සුසන්තිකත් මේ පාර දුවනවලු. ඕගොල්ලන්ට නම් හැරෙන්නවත් බැරි වෙයි. මොකක්? සුසන්තිකා කියන්නේ කෙල්ලෙක්. ඉතින් මොකද? ඔව් ඉතින් ඒකත් එක්ක ගෑනු ළමයි දිව්වා දිව වෙනවනේ. හැබැයි ඉතින් මොන වුණත් කප් එක ගහන්නේ මේ මන් තමයි ඈ. අර අවන්තයා නම් වෙලාවකට මහා ඇණයක්. මම මොකක් හරි කරන්න යනකොට මැද්දට පයින්නවා. මම කොහොම හරි ක්‍රමයක් හොයාගන්න ඕනේ එයාගේ වැඩ නවත්තන්න. තරගේ ජයග්‍රාහකයා වන්නේ ඇම්ඩන්. අත්පොල සම්මාදයකින් පිළිගන්න. මන් දන්න මට ඒව පරාද කරන්න පුළුවන්. එතකොට චෑන් මගේ විතරයි. ඒත් සුසන්තිකා තමයි ප්‍රශ්නේ. ඒක කාටවත්ම දුවන්න බෑ. එයා ලොකු කොට කෙනෙක්ව පැත්තිත් කළා න්යාතුනට දුවන්න පුළුවන්. කිනකොටම අන්නේ ඉන්නවා. මොකද්ද? සුසන්තිකා. මොනවද එයා කරන්නේ? කාපට් එක පීදනද කොහෙද? අතිසියම දිව වොස්රූම් එකටද දන්නේ. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. තරගෙ දිනන්න අපි ට්‍රේනින් කරන්න ඕනේ. ඔයා ටයිමර් එක ඔන් කරන්න. ලෑස්තිද? දැන්. කොහෙද යන්නේ? මාටිනෝ ඇටික. මට තනියම ඉන්න බෑ. ඔයාට මොලේ කොලොප්පන් තමයි. මමයි රේස් එකට ට්‍රේනින් කරන්න ඔයා නෙමෙයි. අන්න දැන්. චෑන් කොහෙද ඉන්නේ? ඔව් පොරමෙන්ද බෝල්ද කියලා කියන්නේ. මොකක්ද දැම්දෙනවා පෙට්ටියක් කොලේ දාගෙන කරන්නේ? මම මේ මගේ තුන්වෙනියස වර්ධනය කරනවා. ඇත්තට? ඒ මොකටද? එතකොට මට S2 පියාගෙන උනත් රේස් එක ඉවර කරන්න පුළුවන්. හරි. ඔන්න මං ගියා. මට නම් මේ පිරිමිලා මේ තේරෙන්නේ අප්පා. හැමතිස්සෙම මොකක් කරේ විකාරයක් කියවනවා. මම මහ මෝඩෙක්. කියන්නේ වගොන් කතාවක්මයි. දැන් නම් හොඳටම ඇති. මේ අහන්දකෝ ක්‍රීඩාව ඇඟ විතරක් නෙමෙයි මනසත් සංවර්ධනය කරගන්න ඕන. මැප් එක බලලා දුවන පාර මතක තියාගන්න. සීයා කියපු කතාව හරි. රේස් එකේ පාර මතක තියාගන්න ඕනේ. මේ ට්‍රැක් එකේ නම් වංගු වැඩි. ඒ වුණාට මට දුවන්න පුළුවන් කෙලින් පාරවල් වල විතරයි. ඒක ඇම්ඩෙනු දැක්කේ නෑනේ කොහෙවත්. මම පොඩ්ඩක් බලලා එන්න කරදරේද දන්නේ නෑනේ. මොකක්? ඇම්ඩන්? ඇම්ඩන් කොහෙද දුවන්නේ? ඇම්ඩන් ආපහු එන්න. දිනුම් කණු අල්ලපැත්තේ. මොකද වෙලා තියෙන්නේ? දැන් එපා එහෙම කළේ සුසන්තිකා නිසා. එයාට හිත දුන්නේ ගෑනුමක පලාද කළන්න. එන්ට වැඩිපුර වටයක් දිව්වා. ඒකයි උනේ. මෙයාම නා කියනවාද කියලා මෙයා දන්නෙත් නෑ. ඇත්තම කතාව.
අපගේ අවසන් තරගකරුවන ඇම්බෙන් දැන් තරගය අවසන් කරනවා. ඌටත් පොල් සම්මාදයක් දෙන්න. මම නම් ඔන්න තුන්වෙනියට ඉවර කළා. එතකොට ඔයා නම් හරි හොඳයි යම්ඩෙන්. අනිත් අය ගැන හිතලා වැඩිපුර වටයක් දෙවුවා නේද? ඒ වුණාට ඉතින් වැඩක් නැහැ. අපේ සුසන්තිකා කියලා තමයි රේස් එකෙන් තින්නේ. මොනවා වුණත් මට දුවන්න බෑ කියලා නම් මං තේරුම් ගත්තා. සීයා තමයි මට හරි පාර පෙන්නුවේ. කතා කරන්න දෙයක් නෑ. මුණ දැක්ක ගමන් හිතා ගන්න පුළුවන්. මං අච්චර මිනිස්සු ගොඩක් ඉන්න තැන කෑ නිසා නිකන් චාටර් වුණා. හරි ඉතින් ඔයාට දුවන්න පුළුවන් වුණා නම් ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑනේ. මම නම් කියන්නේ ඔයාට ඔය යන කේන්තිය හැටියට වෙන ස්පෝර්ට් එකක් කරමු. මං කියන්නේ බොක්සින් වගේ එකක්. බොක්සින් ඒකත් සෙල්ලමක්ද? ඔහේ හදන්නේ ඔහේගේ මුණුබුරාගේ මූණකට සමතලා කරලා දාන්නද? මම ඔයා කැමතිද ඔයාගේ මූණ තක්කාලි ගෙඩියක් වගේ චප්ප වෙනවට? තාත්තයි කියපු කතාවත් ඇත්ත. චප්ප වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ මූණකට චෑන් කැමති වෙන එකක් නෑ. ඒ නිසා බොක්සින් හරියන්නේ නෑ. ක්‍රීඩාවක් තෝරගන්නකොට ඒකේ ශාරීරික වගේම මානසික සුවය ගැනත් හිතන්න ඕනේ. දැන් වලකජු ගහන එක අරගන්න. ඒ මොකද්ද? අපි පොඩි කාලේ කළේ ඒවා. පොඩි කාලේ මම වලකජු චැම්පියන්. මොකෝ ඔය තාරද ඉක්මනට වලකජු ගහන්න. අපිත් ඒ කාලේ ඕවා කොළ නෑ අපි කරන්නේ වෙන සෙල්ලමක්. ගන්නවා රැකට් දෙකයි නෙට් එකයි. මහලොකු චැම්පියන් සෙල්ලම් කරන්නේ කුස්තියේ. හරියට කියන්නේ නම් එහෙ සෙල්ලම් කළා මෙහෙ සෙල්ලම් කළා කියලා. අපේ ඉස්කෝලවල මේ වගේ සෙල්ලම් කරන්න තරක් තිබුණේ නෑ. අපි පුහුණුනේ ගුරු මේස උඩ. සුදේ දුන්නනේ දුවස්සකට. කට වහගෙන යනවා යන්න. මම බලා ගන්නම් කැඩෙන්නේ වගේ. නෑ ඉතින් මං කිව්වේ ඔය ඉතර කැඩුවේ තරඟ වාර්තානේ. මං ආයේ කියන්නේ හරිද? හැබැයි එක දෙයක් පැහැදිලි. මට හොඳට ටේබල් ටෙනිස් නම් ගහන්න පුළුවන්. ඊට පස්සේ අම්මා කියන දේ අහලා තාත්තා මාව එක්කන් ගියා ටේබල් ටෙනිස් කෝට් එකකට. පිට මාත්‍යෝ අපිට නම් දැන් පොඩ්ඩක් වයස වැඩි වගේ. අපි ආගේ වයසට ගලපන කෙනෙක් ගෙන්නමු. කොළෝ! ඕක වැරදි. බෝල් එක ගහනකොට මේසලට තියන්න නැතුව ගහන්න ඕන. ඈ? මගේ ඕව අහන්නකෝ. වැරදි. බෝලේ දානකොට ටිකක් එමෙට දාන්න දන්නේ නැද්ද? වැරදි. ඔය ටේබල් ටෙනිස් කියන කිසිම දෙයක් දන්නේ නැහැ. මෙයා එක වැරදි පස් පාරක් විතර කරා. කරන්න බැරි වෙන්නේ මොකද කරන්නේ නේද මන් දන්නේ. ඒ කොහෙද යන්නේ? එනවා සෙල්ලම් කරන්න. පඩක් ඉන්න. මට හරියට මගේ ක්‍රීඩා අකුසලතා පෙන්වන්න එතන හිටපු කවුරුවත් අවස්ථාවක් දුන්නේ නැහැ. මට හරියන්නේ ඇඟපත වෙහෙසලා කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඊට පස්සේ සීයා කිව්වා කරාටි ගියොත් හොඳයි කියලා. ඒකෙන් ඇඟපත වෙහෙසන්න විතරක් නෙමෙයි තවත් chance එකක් හම්බුණා. මං දන්නවා චෑන් කැමතියි කියලා කරාටි ගහන අයට. ඒ කියන්නේ යා නිකම්ම මටත් කැමතියි. ඊට පහුවෙනිදාම මම බැඳුනා කරාටි ක්ලාස් එකට. අවන්තයත් ඒකේ හිටියා. අයියා! ඒකෙන් මට අවන්තයට නෙලන්නත් chance එකක් හම්බුණා. අන්න ඒක නිසා තමයි මං කරාටි වලට ගොඩක් දක්ෂ වුනේ. ඊට පස්සේ තිබුණේ අන්තර්නිවාස කරාටි තරඟාවලිය. මං ඒකට තේරුණා. දැන් මට හොඳට කරාටි පුළුවන්. ආයිබෝවන් යම්ඩෙන්. ඔයා මොනවද මෙහෙ කරන්නේ? මම මගේ නිවාස වෙනුවෙන් කරාටි ප්ලේ කරනවා. අයියෝ දන්නවද මම බ්ලැක් බෙල්ට් කියලා? ගිහින් එන්නම්. පටන් ගන්න. ඊළඟට. ඔයා හරි දක්ෂයෙක්. අනිත් එක්කෙනා. ඊළඟ කෙනා දෙන්න. ඔන්න එහෙනම් අවසාන වටය. ඊළඟ තරග වදින්නේ ඇම්ඩන් සහ චෑන්. ඈ? දැන් බව් කරන්න. තරගේ පටන් ගන්න. ඒ වගේ ජයග්‍රාහිකාව චෑන්. ඊටම උණුසුම් තරඟ වටයකින් පසුව අවසන් වටයට සහභාගී වන්නේ චෑන් සහ අවන්ත. හා? එහෙම කොහමද? මම යාට වඩා ගොඩක් දක්ෂයි.
දැන් පේනවනේ කවුද වැත්ත කියලා. මගේ පදක්කම. ඇම්ඩන් මොකද ඔය කරපු මෝඩ වැඩේ? මට ගැහුවේ නැත්නම් මං කෑල්ලමෙක් නිසාද? ඔයා සුසන්තිකාට කරේත් ඔය දෙයමයි නේද? ඔයා එහෙම නොකරත් මං ඔයා පරාද කරනවා තමයි. මමත් හිතාමතාම තමයි අවන්තට පරාද උනේ ඔයාට පාඩමක් උගන්වන්න. ඔයාට ඇහුණා නේද? දැන් තේරුණානේ කවුද වැඩ කියලා. තියාගන්න ඔය යකඩ කෑල්ල. මගේ පදක්කම. ඒකට කමක් නෑ පුතේ. වැදගත්ම දේ තමයි තරගයට සහභාගී වෙන එක. මන් දන්නවා. ඒත් මං හිතාමතාම තමයි තරගෙන් පරාද උනේ. මට ඕනේ අවන්තවයි ඇම්ඩන්වයි යාළු කරන්න. චෑන් නම් ඇත්තටම නියමයි. මං වගේම එයා මෙඩල්ස් ගැන හිතන්නේ නැහැ. ඕන කෙනෙකුට තේරෙනවා අපි දෙන්න එකට ජීවත් වෙන්න ඕනේ කියලා. මොනවා වුණත් ඉතින් දෛවයේ හැටියට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.